ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා 2026 අවුරුද්දත් ආවා. දැන් උන 2026 අවුරුද්දේ ග්‍රහ මාරුවීම් ගැන අපි ග්‍රහ චක්‍ර වෙනස් වෙන එක ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. ජනවාරි මාසයේ 13 වෙනිදා ඕන 2026 ජනවාරි 13 වෙනිදා පළමු ග්‍රහ මාරුවීම සිද්ධ වෙනවා. සිකුරු මකර රාශිගත වෙනවා. මේ ගැන කතා කරන ඉතාමත්ම ගෞරවයෙන් ආදරෙන් අපි වැඩසටහන ආරම්භ කළ එතුමන්ට කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යොතිෂ පිළිබඳ කතිකාචාර්ය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී PM ගුණපාල මහත්මයාව ආයිබෝවන් ඔබතුමන්ට. අපි ප්‍රවේශයක් ගනිමු. පළමු ග්‍රහ මාරුවීම 13 වෙනිදා වෙන නිසා සමස්ත බලපෑම කොයි වගේද මේ මාසයට කියන දේ ආරම්භයක් විදිහට අරගමුස මේ ග්‍රහ මාරුවීම් වල තත්ත්වයක් එක කොයි වගේ බලපෑමක් ඇති කරයිද? ඔව්. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් අපි වචනින් ප්‍රකාශ කරේ ප්‍රථම ග්‍රහ මාරුව කියලා. ඒක වැරදි නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් ශාව මාසයකම චන්ද්‍රයා 13 පාරක් දවස් දෙකෙන් දෙකට දවස් දෙකමාරෙන් දෙකමාරෙන් දවස් දෙකයි කාලෙන් කාලට. නිසා සඳු විදිහට මාරුලා තියෙන්නේ. නමුත් ඒක ගැන නොසිතා තමයි අපි අර කිව්වේ ප්‍රථම මාරුව කියලා. ඒක වරදක් නෑ. ඒක වරදක් හරි සලකන්නේ නෑ. ඒ නිසා මේ සිකුරු මාරුව සුවිශේෂ කාරණයක්. කියන්නේ අපි අර කෙටි කාලයක් ඇතුළත හරි තියෙනවනේ නිසා මේ සිකුරු කියන්නේ වටනා ග්‍රහයක්, වැදගත් ග්‍රහයක්, ශුභ ග්‍රහයක් වශයෙන් තමයි සැලකන්නේ. මේ ලංකා කේන්ද්‍රයට සාපේක්ෂව ගත්තම සිකුරු අතිශයින්ම ප්‍රධාන ග්‍රහයක්. මොකද ලංකා කේන්ද්‍රයේ කුම්භ ලග්නයේ වශයෙන් තමයි සැලකන්නේ. සිකුරු කියන්නේ කුම්භ මීන මේෂ වෘෂභ හතරවැන්න අධිපතිය. අනිත් පැත්තෙන් කේන්ද්‍රයේහි 9 වෙනි අධිපතිය. හතරවැන්නේ කියන්නේ සුඛ ස්ථානීය, 9 වෙනි කියන්නේ භාග්‍ය ස්ථානීය. මේ දෙකට අධිපති සිකුරු තමයි මාරු වෙන්නේ ප්‍රථම මේ මාසයේ ප්‍රථම මාරු වශයෙන් කියන එක අසාධාරණ නැහැ. යා සිකුරු මේ මාරුව එක්තරා විදිහක සුවිශේෂ කාරණයක්. ඉතින් මේක නිසා සිකුරුගේ මාරු වීමට අදාළව අපිට යම් යහපත් ප්‍රතිඵල, සුබදායී ප්‍රතිඵල වගේම අයහපත් ප්‍රතිඵල ලැබෙන්න බැරි කමක් නැහැ. එහෙමද පුළුවන්. ඒ නිසා මේ මාරුව පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඔබට මලපහ පිට කරනකොට ගැටලු ඇති වෙනවද? අෂ්ටාදී ආරෝග්‍ය ආර්ශ ස්ථෛර්යය. සැබවින්ම මේ 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනය. ඔබට මලපහ කිරීමට ඇති අපහසුතාවය, මලපහ වියලීම, මලපහ කිරීමේදී බුදු මාර්ගයේ ලී ගැනීම, මලපහ පිට කිරීමේදී කැසීම, ඒ වගේම ඔබට අර්ශස්ත්වයන් තියෙනවා නම් ඒ නිසාම අර්ශස්ත්වයන් නිසාම ඔබට බුදු මාර්ගයේ දේවාණය වීම, අර්ශස් ගිනිමත් වීම, මේ වගේ සියලුම ප්‍රශ්න වලට බුදු මාර්ගයේ තියෙන සියලුම ප්‍රශ්න වලට අද්විතු ප්‍රත්‍යක්ෂ ඖෂධීය වටිනාකමකින් යුක්ත නිෂ්පාදනයක් තමයි අෂ්ටාදී ආරෝග්‍ය ආර්ශ ස්ථෛර්යය. රුපියල් 2950ක් වැඩි මුදලකට සුළු මුදලකට ඔබට ඇනවුම් කරලා මේ අතම වෙන්න ගන්න පුළුවන්. ඔබ කල යුත්තේ මේ තිරේ දිස්සන දුරකථන අංකවලට කතා බහ කරන්න, මේ ඖෂධය මිලදී ගන්න. ඔබට සුවදායි දවසක්. හරි අපි කතා කරමු සර්. දැන් අපි මේ හැම ග්‍රහ මාරුවීමම කෙටි කාලින ග්‍රහ මාරුවීම් ගණයට තමයි ගන්නේ. ලොකු කාලයක් පවතින්නේ නැහැ. එහෙමනම් සර් මේ 13 වෙනිදා සිදුවන සිකුරු මකර රාශිගත වීම කොච්චර කාලයකට පවතිනවද? එහෙමනම් මේෂ ලග්නයට මේ මාරු වෙන කාල සීමාව තුළ කොයි වගේ වේද කියන්නේ අපි සාකච්ඡා කරමු සර්. සිකුරු මාරුව සිද්ධ වෙන්නේ ජනවාරි 13 මේ සිකුරුවේ පැමිණෙන්නේ මකර රාශියට. ඒ සිකුරු මාරුව මකර රාශිය තුල පවතිනවා පෙබරවාරි මාසේ 6 දක්වා. එතකොට සිකුරු මේෂයට සාපේක්ෂව සැලකීමේදී සිකුරු පැමිණෙන්නේ කේන්ද්‍රයේ 10 වෙනිදට. 10 වෙනිද කියන්නේ කේන්ද්‍රයේ අහස් පුදුණු භාවය වශයෙන් තමයි සැලකන්නේ. ඒ නිසා සිකුරු මේෂ ලග්න හිමියන්ගේ 10 වෙනිද පැමිණීම එක්තරා විදිහක ප්‍රමාණවත් යහපතක් ඇති කරනවා. මොකද මේෂ ලග්න හිමියන්ගේ දෙවැන්නාවතිය වන සිකුරු, ධනස්ථාපතිය වන සිකුරු සහ හත්වැන්නාපති වන සිකුරු තමයි කේන්ද්‍රයේ 10 පැමිණෙන්නේ. නමුත් මෙතෙන්දී අපි ශාස්ත්‍රීය මතයක් ඉදිරිපත් කරන්න වෙනවා. සාමාන්‍ය නිගමනයේ පරිදි සිකුරු 10ට පැමිණෙන එක වැඩි හොඳයි කියලා කියලා නෑ පොත්පත්වල. එහෙම කියද්දී ඒක කියදින්නේ ගෝචර පරවලදී. ඒ වුණත් දෙවැන්නාපතිය 10ට පැමිණීමත් හත්වැන්නාපතිය 10ට පැමිණීමත් හොඳයි. ඒ නිසා මේක තුලනය කරලා සමතුලනය කරලා තමයි පලාවල ගන්න ඕනේ. දෙවැන්නාපතිය වශයෙන් හත්වැන්නාපතිය වශයෙන් සිකුරු 10ට පැමිණීම හොඳයි. නමුත් සිකුරු 10ට පැමිණීම නරකයි. එහෙමයි කියන්නේ. ඒ නිසා සිකුරු මේ 10ට පැමිණීමේදී මේෂ ලග්න හිමියන්ට විවාහමය අවස්ථාව සම්බන්ධ බලාපොරොත්තු සාර්ථකත්වය, ඒකම ධනෝපායන වල සාර්ථකත්වය, තමන්ගේ හවුල් කටයුතු වලින් ලබන්නා වූ සාර්ථකත්වය කියන යහපත් ප්‍රතිඵල ලබා දී. ඒ ඇරෙන්නේ
ටිකක් දුක් දුම්නස් මැදේ තමයි Tamanට යම් යම් කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා. මීළඟට අපි නම් බලමු මේ කාල සීමාව තුළ වෘෂභ ලග්නයට කොයි වගේ වේද කියලා. වෘෂභ ලග්නය අනුව සිකුරුගේ මාරුව අතිශයින්ම ප්‍රශස්තයි. ලග්නාපති ආමන සිකුරු පැමිණෙන්නේ කේන්ද්‍රයේ 9 වන භාග්‍යස්ථානට. ඒක නිසා සියලු බලාපොරොත්තු වල සාර්ථකත්වයේ අර්ථ සිද්ධිය දියුණුව තමන්ගේ උමනාපකම් වලදී තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබීම කියන යහපත් ප්‍රතිඵල ලැබීමට හොඳම හොඳ හේතුවක් වෙනවා සිකුරුගේ මාරුව. හේතුව තමයි ලග්නාවතියා භාග්‍යස්ථානට පැමිණීම. ඔබ මීට පෙර කිසියම් විදිහක නිෂ්ක්‍රීය තත්ත්වයෙන් හිටියනම් තමන්ගේ අරමුණක විශ්වාසවලදී මොකද දැඩි උත්සාහයෙන් යුක්තව තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට කැපවෙයි. ඒ සියලු කැපවීම් සාර්ථකත්වයට පත් වෙනවා. විශේෂයෙන්ම සිකුරු 9න්ට පැමිණීම නිසා ලග්නාවතිය වශයෙන් ඔබ ආගම ධර්මයේ යොමු වීම විශේෂයෙන්ම උසස් සිතුවිලි යුක්ත වීම තමන්ගේ දැනුම් බුද්ධි ඥානෙ වර්ධනය කර ගැනීමට කැපවීම අපවීම කියන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ජීවිතයේ හැම පැත්තෙම වඩාත් යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට මෙම සිකුරු මාරුව හේතු සාධක වන බව කියන්න පුළුවන්. මේ කාල සීමාව තුළ එහෙමනම් අපි බලමු මිථුන ලග්නයට කොහොමද කියලා. ඔව් මිථුන ලග්නය සැලකීමේදී සිකුරු පැමිණෙන්නේ කේන්ද්‍රයේ 8 වැන්නට. මිථුන ලග්නයේ සිකුරු කියන්නේ වඩාම හොඳ ගහයක්. කේන්ද්‍රයේ 5 වන්නාපතිය වගේම ලග්නාවතිය. ඉතින් සිකුරු විශේෂයෙන් අපි දැනගන්න ඕනේ ගෝචරයට සාපේක්ෂව සැලකීමේදී, ඒ කියන්නේ ගමන් කිරීමට සාපේක්ෂව සැලකීමේදී සිකුරු 8ට අසුබයයි පොත්වල කියන්නේ නැහැ. ඒ නිසා සිකුරු 8 පැමිණීම මධ්‍යස්ථ ප්‍රතිඵලදායකයි. තමන්ගේ යහපත අභිවෘද්ධිය සම්බන්ධයෙන් කිසියම් විදියක සුබදායක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. විශිෂ්ටම විදිහට මම කියන්නේ නැහැ. කොහොමත් 8 වැන්නට පැමිණෙන නිසා තමන්ගේ ජීවිතයේ දියුණුව අභිවෘද්ධිය සම්බන්ධයෙන් එක්තරා මට්ටමක සාධනීය සුවපදවල ලබා ගැනීමට මේ හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා උත්සාහවන්තව ක්‍රියා කිරීම තුළින් තමන්ගේ ජීවිතයේ යශස් අභිවෘද්ධිය සාර්ථකත්වයේ සම්බන්ධයෙන් හිතකර බවක් සිකුරුගේ මාරුව නිසා ඇති වෙන්න පුළුවන්. සිකුරු මාරුව සිදුවන කාල සීමාව තුළ කටක ලග්නයට කොහොමද කියලාත් අපි සාකච්ඡා කරමු. කටක ලග්නය සැලකීමේදී සිකුරු පැමිණෙන්නේ කේන්ද්‍රයේ 7 වැන්නට මංගල භාවයට ලග්නයේ දකිනවා. ඒ නිසා සිකුරුගේ පැමිණීම එක්තරා මට්ටමකින් ප්‍රශස්තයි. කටක ලග්නිමයන්ගේ 4 වැන්නාපතිය වන සිකුරු ඒකම 11 වැන්නාපතිය වන සිකුරු කේන්ද්‍රයේ 7 වැන්නට පැමිණීම නිසා තමන්ට ගේදර ඉඩකඩම් යාන වාහන ලැබීම, ධනෙ ලැබීම, ඊට සම්බන්ධ කරනු ලබන ව්‍යාපාර හෝ ඊට සම්බන්ධව කරනු ලබන යම් යම් ගනුදෙනු ආදීදී වඩාත් වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. සිකුරු කේන්ද්‍රයේ සුඛස්ථානයේ සහ ලාභස්ථානයේ ප්‍රතිය වෙමින් 7 වැන්නේ ගමන් කිරීම නිසා. සාමාන්‍යයෙන් අපි තවත් දැනගත යුතු කාරණයක් තමයි සිකුරු අර කටක ලග්නයට මහා ප්‍රශස්ත ග්‍රහයෙක් නොවුනත් සිකුරු 7 වැන්නට පැමිණීම නිසා එක්තරා විදියක සාධනීය සුප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මේ කාල සීමාව තුළ කොහොමද එහෙනම් සිංහ ලග්නයට? ඔව් සිංහ ලග්නයේ සැලකීමේදී සිකුරු පැමිණෙන්නේ කේන්ද්‍රයේ 6 වැන්නට. සිකුරු 6 වැන්නට පැමිණීම සුභාසුව මිශ්‍රයි. ඔබ තමන්ගේ රැකිරක්ෂා කටයුතුවලදී කොහොම විමසිලිමත්ව වටපිට බලලා තීරණය ගන්න ඕනේ. නැත්නම් තමන්ගේ වෘත්තීය කටයුතුවලදී තමන්ගේ නොසැලකිලි නිසා හෝ අනවබෝධ නිසා හෝ තමන් ඒ ගැන අවධානශීලී නොවීම නිසා හෝ යම් යම් චෝදනාවල් අපවාදයන් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම පිරිමි අය ඉෂී පාර්ශවයන්ගෙන් ඇති කරන්නා වූ යම් යම් පීඩන ගැන චෝදනා අපවාද ගැන වඩාත්ම කල්පනාකාරී විය යුතුයි. තමන්ට යම් යම් වෘත්තීමේ බාධාවන් ඇති කිරීමේ අවකාශයක් තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වීම අවශ්‍ය බව ප්‍රකාශ කළ යුතුයි. මේ කාල සීමාව හැමනම් කන්‍යා ලග්නයට කොහොමද කියලාත් අපි බලමු. ඔව්. කන්‍යා ලග්න සැලකීමේදී සිකුරු පැමිණෙන්නේ කේන්ද්‍රයේ 5 වැන්නට. අපි කියන්නේ පූර්ව පුණ්‍ය ස්ථානයේ. කන්‍යා ලග්නට වඩාම හොඳම හොඳ ග්‍රහය තමයි සිකුරු. ඒ නිසා මම හිතනවා මේ සිකුරුගේ මාරුව කන්‍යා ලග්නයන්ට අතිශයින්ම ප්‍රශස්තයි. තමාගේ මුදල් මේ පැත්ත, වෘත්තීය මේ පැත්ත, යුගදිවේ පැත්ත, තමන්ගේ සැප සම්පත් වර්ධනයේ පැත්ත, තමන්ගේ සියලු අපේක්ෂාවන් සම්බන්ධ පැත්ත, ජීවිතයේ පොදුවේ සියලු දේවල් වලට අදාළව හොඳ සාධනීය යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් පවතිනවා සිකුරු වෙන්නේ.
අපි මේ ළඟට එහෙනම් කතා කරමු මේ කාල සීමාව තුල තුලා ලග්නයට කොයි වගේ කාලයක් උදා කරයිද කියලා. ඔව් තුලා ලග්නය අනුව සැලකීමේදී සිකුරු කියන්නේ ලග්නයට අධිපතිය. මේ සිකුරු ලග්නයට අධිපතියෙන් පැමිණෙන්නේ කේන්ද්‍රයේ 4 වෙනිට. 4 වෙනිට සිකුරු පැමිණීම දිග්බල වශයෙන් තමයි සඳහන් කරන්නේ. දිග්බලයි. තමන් ඉලක්කය කරගන්නා කාරණා මුළුමනින්ම සාර්ථක කරගන්න පුළුවන් කියන තමයි දිග්බලයෙන් පෙන්වන්නේ. ඒ නිසා සිකුරුගේ පැමිණීම යහපත් තමන්ට තමන්ගේ මෙතෙක් ප්‍රමාද වූ යම් අරමුණු අපේක්ෂාවල තියෙනවා නම් ඒවා හොඳට සාර්ථක කරගෙන අපේක්ෂා ඉෂ්ට සිද්ධ කරගෙන තමන්ට ජීවිතයේ අභෞතියක් සුභ සිද්ධියක් ළඟා කර ගැනීමට හොඳ මාර්ගයක් පෑදෙනවා. ඉඩකඩම් ගැනීම, යාන වාහන ගැනීම, ඕ වෙනත් තමන්ට සාධනීය වශයෙන් බලාපොරොත්තු වෙන සියලු කටයුතු වල සාර්ථකත්වයට මේ හේතුවක් වෙනවා. අපේ නම් මේ කාල සීමාව වෘශ්චික ලග්නයට කොයි වගේද කියලාත් අපි බලමු. වෘශ්චික ලග්නය අනුව සිකුරු පැමිණෙන්නේ කේන්ද්‍රයේ 3 වෙනිට. ඒක සාමාන්‍ය මධ්‍යස්ථ කාරණයක් වශයෙන් තමයි කියන්නේ. මහ විශාල විශේෂ ප්‍රතිඵල කියන්න බෑ. නමුත් ඉතින් අර සිකුරු 3 වෙනිට පැමිණීම නිසා තමන්ගේ උපතින් හිමි වෙච්ච කුසලතාවයන්, සහජ කුසලතාවයන් වර්ධනය කරලා තමන්ට එක්තරා විදිහක සාධනීය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කෙසේ නමුත් තමන්ට බීහේදම් පක්ෂය අධික වීම, අනපේක්ෂිත ආකාරයෙන් මුදල් වල ප්‍රශ්න මතු කිරීම ආදී දේවල් සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මුදල් හදල් කටයුතුදී ඉතාමත්ම කල්පනාකාරී වී ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. සිකුරු මාරුව සිදුවන කාල සීමාව තුල ධනු ලග්නයට කොයි වගේද කියලාත් අපි බලමු. ධනු ලග්නය අනුව සිකුරු කියන්නේ කේන්ද්‍රයේ අයස්ථානාධිපති එක පැත්තකින්. අනිත් පැත්තෙන් 6 වෙනි අධිපතිය. ඉතින් කොහොමද සිකුරු එන්නේ කේන්ද්‍රයේ දෙවැන්නට නො ධනස්ථානයට. අයස්ථානාධිපතිය ධනස්ථානයට වෙනවා. ඒ නිසා මුදල් හදල් සම්බන්ධයෙන් බොහෝම හොඳ සාර්ථක ඵලදායක මාවතක් සැලසෙනවා. ආර්ථික ප්‍රගතිය තමන්ගේ මුදල් හදල් මාර්ගය වඩා පුරුදු වීම, ධනෝපායන මාර්ග සාර්ථක වීම ආදී යහපත් ප්‍රතිඵල බෙහෙවින්ම ලබා ගන්න පුළුවන්. තමන්ගේ මුදල් පැත්තෙන් ඉතාමත් යහපත්. හැබැයි සෞඛ්‍ය තත්ත්වයේ සම්බන්ධයෙන් සැලකීමේදී ඔබට නොවුවත් ඔබගේ පවුලේ අයට ඇතිවෙන නිරෝග නිසා බිහිදම් කරන්න සිද්ධ වෙන අවකාශයක් තිබෙන්න පුළුවන්. මේ කාල සීමාව මකර ලග්නයට කොයි වගේද කියලා බලමු. මොකද මකර රාශිගත වෙලා තමයි තියෙන්නේ සිකුරු රාශිය. මකර ලග්නයට සිකුරු පැමිණීම අතිශයින්ම ප්‍රශස්තයි. මකර ලග්නයට යෝගකාරකය වශයෙන් කියන්නේ සිකුරු. සිකුරු කියන්නේ පස්වැන්නාවතිය. සිකුරු කියන්නේ 10 වෙනිනාවතිය. 10 වෙනි කියන්නේ රැකියාව තනතුරු තානාන්තරේ. පස්වැන්නේ කියන්නේ උගත්කම සහ තමාගේ ප්‍රතිභාව. මේ දෙකටම අවශ්‍ය වෙච්ච සිකුරු ලග්නෙ පැමිණීම නිසා මම හිතනවා සීරු ලග්නයන් අතර අග්‍ර ප්‍රතිඵල ලබා ගන්න මොන ලග්නෙද? මකර ලග්න. ඒ නිසා දිනුව අභූදී සාර්ථකත්වයේ යහපත සුවඵලදායකත්වයේ ආදී සියලු අංශයන්ගෙන් වඩාත් වැඩි හොඳ ප්‍රතිඵල මකර ලග්නෙට ලැබෙනවා. අපේ නම් සිකුරු මාරුව සිදුවන කාල සීමාව තුළ කුම්භ ලග්නයට කොහොම කාලයක් උදා වෙයිද කියන දේත් බලමු. කුම්භ ලග්නයේ සිකුරු යෝගකාරකය තමයි. නමුත් පැමිණෙන්නේ කේන්ද්‍රයේ 12 වෙනිට. ඒ නිසා කුම්භ ලග්නයට මහා අපල ඇති කරන්නේ නැහැ. ඒ වුණත් අතින් ඒ තරම්ම විශේෂ සුවිශේෂ ප්‍රතිඵල ලබා ගැනීමට ඉඩකඩ ලැබෙනවා කියලා කියන්න බෑ. ඔබ පිනට දහමට, ආගම ධර්මයට, අන්‍යයන්ට ආධාර උපකාර කරන්න, සමාජ සේවයට යොමු වෙන කාල සීමාවක් වෙයි. ඒ නිසා ඒ ඇහිම් බැලුවොත් කුම්භ ලග්නයන්ට පින් දහම් කරගන්න පුළුවන් කාල සීමාවක්. ප්‍රමාණය කුඩා නිසා ඔබ පසුතැවිල්ලෙන්ද? ඔබේ ලිංගික ගැටලු ඔබට කාටවත් කියන්න බෑ නේද? ලිංගික අප්‍රාණිකත්වය, ශ්‍රේණික මෝචනය, වැඩි වේලාවක් ලිංගික වෙක් නොවීමට ඇති හැකියාව මෙන්න තියෙනවා විසඳුම. අෂ්ටාදි ආරෝග්‍ය ලිංගික ශක්ති තෛලය 100% දේශීය නිෂ්පාදනයක්. දේශීය වට්ටෝරු වලින් පමණක් නිෂ්පාදනය කරන මෙය ඔබට ලබා ගන්න පුළුවන් තිරේ දික්සන දුරකථන අංක වලට ඇනවුම් කළොත් සති දෙකක් වැනි කුඩා කාලයක් ඇතුළත ඔබට නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ වටිනාකම වෙන්නේ රුපියල් 2950ක් වැනි සුළු මුදලක්. ඉතින් ඔබට ලිංගික ගැටලු තියෙනවා නම් රහස්‍යභාවය ආරක්ෂා කරන ගමන්ම මේ නිෂ්පාදනය ඔබේ අතටපත් කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. දුරකථන අංක වලට කතා කරන්න. අෂ්ටාදි ආරෝග්‍ය ලිංගික ශක්ති තෛලය අදම පාවිච්චි කර බලන්න. එහෙමනම් අවසාන ලග්නය මීන ලග්නය. මීන ලග්නයට කොහොමද සිකුරු මාරුව කියලා කතා කරමු. මීන ලග්න සැලකීමේදී සිකුරු පැමිණෙන්නේ කේන්ද්‍රයේ අයස්ථානට, ලාභ ස්ථානයට. සිකුරු මීන ලග්නමියන්ට 11ට පැමිණීම හොඳයි. ඒක නිසා Tamanට යම්
අනපේක්ෂිත ධන ලාභ ලැබෙන්න පුළුවන්. බලාපොරොත්තු නැති ආකාරයේ යම් යම් ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලොතරැයි ශීප් දිනුම් වගේ දේවල් වුණත් ලැබෙන්නේ බැරි කමක් නැහැ. මොකද හේතුව අනපේක්ෂිත ධන ලාභ ගැන කියනවා කේන්ද්‍රයේ අටවැන්නේ. අටවැන්න අපිට තමයි 11ට ලැබෙන්නේ. ඒ නිසා ඔබ ඔය ලොතරැයි ශීප් වගේ දේවල් ගන්න බලන්න. ඒකෙන් ප්‍රතිඵලයක් ලබාගෙන හදිසි වාසනාවක්, හදිසි ධන ලාභයක් ලබාගෙන හිටියටි ශනික ධනවතෙක් වෙන්න මාර්ගයක් පැහැදෙයි. එහෙම වෙනවනේ ශනිකව Tamanට වාසනාව ලැබෙන අවස්ථාවල් තියෙනවනේ. ඉතින් මෙන්න මේ වගේ ග්‍රහ මාරුන් සිදුවන කාලය තුල ඔබ කේන්ද්‍ර සටහනේ තියෙනවා නම් එහෙම කරන්න කියලා ඔබ අනිවාර්යයෙන්ම ගන්න. අපි මේ පුංචි වෙලාවක් කරන් සරලව මේ දේවල් පැහැදිලි කරේ ඔබත් ඔබේ කේන්ද්‍ර සටහන අරගෙන ඔබ මාසේ ප්ලෑන් කරනවා නම් නැත්නම් ඉදිරි කාල සීමාව මොන හරි හොඳ සුබ වැඩකට ප්ලෑන් කරනවා නම් ඔබට මේක අදහසක් ගන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම පොදු ලක්ෂණ නිසා තමන්ගේ පෞද්ගලික කේන්ද්‍ර සටහන අනුව මේ දේවල් වෙනස් වෙනවා. එහෙනම් වසර මුල් කාලේම ඔබේ පෞද්ගලික කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගත්තොත් වසර අවසාන වෙනකත් ජය හා සතුට සම්පිරි ලස්සන ජීවිතයක් ඔබට ගත කරන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් අද අපි ඔබතුමන්ට සමුදෙනවා. හැබැයි තවත් දවසක කමන බලාපොරොත්තු වෙන අයබෝවන්. ඔබ සියලු දෙනාට සුවපත් දවසක් ප්‍රාර්ථනා කරනවා.